අයිබෝවන් විශ්ව ශක්තිය මනාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. විශ්ව ශක්තිය මහා විශ්ව ශක්තිය සහ චක්‍ර සම්බන්ධව කරන දෙවෙනි වීඩියෝ මාලාව එය අපට ලබා ගන්නේ කොහොමද? චක්‍ර අවදි කර ගැනීම සහ ඒ ශක්තිමත් කර ගැනීම සඳහා යොදන දෙවෙනි වීඩියෝ මාලාව. මම කතා කරනවා මූලාධාර චක්‍රය. මම කිව්වා චක්‍ර හතක් තියෙනවා අපේ සාමාන්‍ය සිරුර තුළ ස්නායු මධ්‍යස්ථාන 7ක්. කියන්නේ අපේ සිරුර බුදුමාලයට අඟලක් නැති තියෙනවා මූලාධාර චක්‍රය. පස්සේ ස්වාදිස්ථාන නාභි ප්‍රදේශයේ මණිපුර අපෝ තියෙනවා අනාහත උගුර විසුද්ධි අඥා කියනවා තෙවන ඇස. කවුරුද දන්නව තෙවන ඇස අඥා චක්‍රය. ඊට පස්සේ සාහස්‍ර චක්‍රය. චක්‍ර හතෙන් මූලික චක්‍රය තමයි මූලාධාර. මම කෝ එකේ තියෙන පඨවි ශක්තිය. කලින් වීඩියෝ මාලාවක් සඳහන් කරා පඨවි ශක්තිය කියන්නේ හත ගතිය. මේ පංච මහා භූතයෙන් තියෙන පඨවි ශක්තිය. ඒක තමයි අපේ මූල ශක්තිය. උදේට පෙළ ඇතුලේ ඒක සුසුම්නා ස්නායු මධ්‍යස්ථාන තමයි පිටලා තියෙන මේ ස්නායු මධ්‍යස්ථානය. චක්‍ර කියන්නේ ශක්තිය. ශක්ති මධ්‍යස්ථානය. මේ චක්‍රය අවදි කර ගැනීමට ඉස්සෙල්ලාම අපි මේකට සාමාන්‍ය මම කිව්වා ව්‍යායාමය කියන්නේ යෝග ව්‍යායාම විශේෂයෙන් කරලා ශක්තිමත් කර ගන්න ඕනේ සිරුර. ඒකේ තියෙනවා ආසන. තියෙනවා පద్මාසනය වගේ ආසනයක් තමයි පුරුදු වෙලා කරන භාවනා ක්‍රමයක් තියෙනවා ප්‍රාණයාම. හුස්ම පාලනය කිරීම. ප්‍රාණයාම කියන්නේ අපි ගන්න හුස්ම වල ප්‍රාණ ශක්තිය ඇඟ ඇතුළට දැනීම. ඒක අපි නාස්පුඩු දෙකෙන් තමයි කරන්නේ. මේක මූලික අභ්‍යාසයක් කියා දෙන්නම් අද සාමාන්‍යයෙන් කරපු නැති කට්ටිය හොඳ දැනුවත් නැති අය සඳහා මේ කරන කටට සමහර ඇති මේක ඉහළට කරන අය. නමුත් මේ මූලික අභ්‍යාසය මම කියන්නේ මූලික ආධුනිකයන් සඳහා විශේෂයෙන්ම මේ ප්‍රාණයාම ආරම්භ කරනවා අපිට කැමති ස්ථානයක ඉන්න පුළුවන්. මම වගේ පద్මාසනෙන් සිද්ධාසනෙන් වජ්‍රාසනෙන් වගේ නැත්නම් පුටුවක වාඩිලා කොන්ද කියලා. හැබැයි කොන්ද කෙලින් තියෙන්න ඕන. කොන්ද වල පෙළ ඍජුව කෙලින් පිහිටන්න ඕන. කොන්ද වල පෙළ පිහිටලා ඊට පස්සේ සමන්න පුළුවන් හොඳට කෙලින් ඉඳගෙන මේ අත අපේ මුද්‍රාවක් හදාගමු. මේ මුද්‍රාව මේ විදිහට ඇඟිලි දෙක තමන්ගේ තෙවන ඇසට යොමු කරන්න ඕනේ. ඒක අපි ඇඟිලිමක් කරන්නේ. අනිත් ඇඟිලි තුන අපි මාපට ඇඟිල්ලෙන් වම් නාස්පුඩු වහලා දකුණ වමේ හොඳට උස්ප ගන්න. සාමාන්‍ය තප්පර දෙකක් වගේ. ඊට පස්සේ සප්පුඩේ වහලා නාස්පුඩු දෙකව මේ පැත්ත කරලා දකුණු පැත්තෙන් හිමින් උස්ප පිට කරන්න ඕනේ. අපි නැවතත් ගන්නෙ මේ දකුණු පැත්තෙන්. ඒකේ ඔය එක වටයක්. මේ පැත්තෙන් උස්ම ගත්තා මේකෙන් පිට කරා මේ පැත්තෙන් ගත්තා මේකෙන් පිට කරා. ඒක තමයි අනුලෝම විලෝම ප්‍රාණයාම කියන්නේ. කියන්නේ ඔල්ටර්නේටිව් බ්‍රීතිං. කට සම්පූර්ණයෙන්ම වැහෙන්න ඕන. හැබැයි මේකේ තියෙනවා උස්ම ගන්න අවස්ථාව අපි කියනවා පූරක කියලා. ඊට පස්සේ කුම්භක කියන්නේ උස්ම නවත්තා ගැනීම. ආස්පුඩු දෙක වහලා. කුම්භකේ තමයි වැදගත්ම දේ. සම්පූර්ණයෙන් පැනහළුතර උස්ම පිරෙන අවස්ථාව. ඊට පස්සේ රේචක කියන්නේ උස්ම පිට කිරීම. මේ හැම එකක්ම බොහොම සංයමයෙන් බොහොම හිමීට පුරුදු වෙන්න ඕන. විශේෂයෙන් උස්ම ගැනීම තද කරන්නේ නැතුව වේගවත් කරන්නේ නැතුව සාමාන්‍යයෙන් අපේ තප්පර 3ක් වගේ උස්ම අරගෙන තප්පර සල දෙකක් වගේ තියාගන්න. ඊපස්සේ තප්පර 3ක් වගේ උස්ම පිට කරන්න ඕන. මේ එක වටයක්. මේක සම්පූර්ණයෙන් දිගින් දිගින් කරනකොට අපිට උස්ම ගැනීම හොඳ ආයාසයක් දැනේ. පාලනයක් විතරෝ සාමාන්‍ය උස්ම ගන්න පුළුවන් පාලනයකින් තොර ඇතිව. පාලනයකින් තොරව පාලනයක් ඇතිව. මේ හුස්ම ගැනීමෙන් තමයි අපේ මනස පාලනය වෙන්නේ. නැත්තම් අපේ මනස පාලනය කරන්න අමාරුයි. ප්‍රධානම දේ භාවනාවකට යන්න ඉස්සෙල්ලා මෙන්න මේ ප්‍රාණයාම. අපේ මම කෝ අෂ්ටාංග යෝග තිබ්බා. යාම නියාම ආසන ප්‍රාණයාම ප්‍රත්‍යහාර ධාරණ ධානය සමාධි. මේ தත්ත්වයට යන්න ප්‍රාණයාමෙන් තමයි හිමීට ධාරණ தත්ත්වයට එන්න ඕන. ප්‍රාණයාම කරන්න ඉස්සෙල්ලා මේක මුලින්ම විනාඩි 10ක් වගේ කරාම බොහොම ප්‍රමාණවත්. ඊට පස්සේ ටික ටික ගමන්ට මේක වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය කුණ්ඩලිනී ශක්තිය උසස් ශක්තියෙන් වලට යන සාමාන්‍ය පැය භාගයක්වත් දවසකට මේක පුරුදු පුහුණු වෙන්න ඕනේ. මේ මූලිකම අවස්ථාව. ඊට හිමීට කරලා මේ අභ්‍යාස පුරුදු වෙන්න මේක ඇත්ත ශරීර නිරෝගීතාවයට බොහොම වැදගත්. විශේෂයෙන් පෙනහළු. පෙනහළු වල ඔක්සිජන් පිරෙනවා සම්පූර්ණ පෙනහළු ලෙඩ හතිය තියෙන ඇදුම වගේ රෝග වලට සම්පූර්ණයෙන්ම සුවය දෙන අභ්‍යාසයක්. හොඳට ඔක්සිජන් එකකට එනවා. ඔක්සිජන් එක කියන්නේ අපි එකට ගොඩාක් නිරෝගී වෙනවා. එම අනවශ්‍ය මේදේ පිට වෙනවා හුස්ම පිට කිරීම තුළ. විශේෂයෙන් අපි දන්නවා මේදේ පුච්චන්න ෆැට් බර්නින් කියන්නේ
හුස්ම පිට කිරීමත් එක්ක තමයි අපි මේ දේ පිට වෙන්නේ. අපි ව්‍යායාම කරන කියන්නේ ඒක නේ. සාමාන්‍යයෙන් අපි ශාරීරික ව්‍යායාම කරන්නේ ඒ වගේ තමයි මේක. හුස්ම පිට කිරීමෙන් අනවශ්‍ය මේ දේ ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල. නිරෝගීතාවයට ගොඩාක්ම වැදගත් මේ අනුලෝම විලෝම ප්‍රාණයාම. මේ අභ්‍යාසය පුරුදු වෙන්න විශේෂයෙන් මූලාධාර චක්‍රය උත්තේජනය කිරීම සඳහා ඊට පස්සේ ටික ටික ඉහළ අභ්‍යාස වලට අපිට යෑමට පුළුවන්. මෙය පැහැදිලි නම් පැහැදිලිකමක් තිබ්බත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කමෙන්ට් එකක් මම ඉදිරියට කියා දීම සූදානම් වෙනවා. ආසතු සම්පූර්ණ යෝග දැනුම. ඒක අවුරුදු 20ක 25ක වගේ දැනුමක් මසත තියෙනවා. හත යෝග සම්බන්ධ විශේෂයෙන් හත යෝග ශාරීරික අභ්‍යාස වගේම කරන භාවනාත්මක සම්බන්ධයෙන් කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීම සම්බන්ධයෙන් දවසකට මට පුළුවන්. මම දැනුවත් දෙයක් ඔබට කියා දෙන්නම් දන්නට. දැන් ඊට වීඩියෝ වල සබ්ස්ක්‍රයිබ් කැමති නම් ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට ඊළඟ සම්මත දෙපිට